Hi guys, good morning. ඉතින් අපි යන්නේ අදත් හෝටන් තැන බලන්න. ඉතින් මේ හෝටන් තැන බලන්න අපි කලින් ගියා කලින් පාර වීඩියෝ එකක් දාලා තියෙනවා. මේ පාර හෝටන් තැනට යන්නේ හෝටන් තැන්නේ තියෙන විශේෂ දෙයක් බලන්න. ඒ තමයි නෙළුව වසන්තේ. අපි හිතුවා මේ වැස්සෙන්ද කාලගුණේ පොඩ්ඩක් අවුල් කියලා මේ අදත් යන්න බැරි වෙයි කියලා. ඒකට එහෙම ප්‍රශ්නයක් නැහැ. පොඩ්ඩක් ඇතින් නම් අහස කළු කරගෙන යනවා. අපි දැන් ඉන්නේ ඔහියේ. ඔහියේ පාරේ ඉන්නේ. අපි දැන් අද ආවෙත් තව අලුත් පාරකින්. ඒ තමයි මේ අපි මේ පාර හපුතලයට ආවිලා හපුතලේ බොරලන්ද හරහා තමයි මේ ආවේ මේ හෝටන් තැනට යන්න. ඉතින් ඒ ගමන්ට වෙනද වගේම ඉන්න අපේ අලුසික වාලේ වෙනද වගේම අලුසික තවත් අලුත් සමාජිකයෙක් ඉන්නවා. කවුද අපේ ගීත් විශ්වාස. ඉතින් මේ පාර වීඩියෝ එකේ ධනුෂියා ඉතින් දැන් ඔහිය හරහා තමයි අපි හෝටන් තැනට යන්නේ. මිට කලින් අපි ඒක නම් මේ ලොකුට වීඩියෝ කරගෙන නැහැ. ඒක මේ හපුතලේ ඉඳලා බොරලන්ද පාරේදී ලස්සන view point එකක් අහු වුණා. ඉතින් ඒ view point එකේ අපි short video එකක් දානවා මේ අපේ YouTube එකේ. ඉතින් ඒකත් අපි short එකක් විදිහට පොඩියට දානවා. සාමාන්‍යයෙන් අපි ලොකුට එතන වීඩියෝ එකක් කරේ නැහැ. නෙළුව වසන්තය ගැන වැඩි විස්තර අපි හෝටන් තැනට ගිහිල්ලාම කතා කරමු. අපි මේ ඉන්නේ හෝටන් තැන එන්ට්‍රස් එකෙන් ඇතුල් වෙලා. ඒ යන පාර දෙපැත්ත මෙන්න මේ කියන නෙළුම් මල් බලා ගන්න පුළුවන්. මෙතනින් ඇතුළට ගිහිල්ලා ඔයාලට හෝටන් තැන්නේ කෞතුකාගාරය ලෝකාන්තයේ බේගසල්ලා බලන්නත් පුළුවන්. කලින් පාර ඇවිත් ඒ තැන් වලට ගියා. ඒකේ වීඩියෝ එක ඔයාලට උඩ තියෙන ලින්ක් එකෙන් බලන්න පුළුවන්. ඒ නිසා අපි මේ පාර ඇතුළට යන්නේ නැහැ. අපි ආපු පාරෙන් පට්ටිපොළ පැත්තට යනවා. ඒ යද්දී අතරමඟ දකුණු පැත්තේ පේන්න තියෙනවා තොටුපොළ කන්දට යන පාර. ඉතින් අපි එතනින් අද යන්නේ තොටුපොළ කන්දට. වෙන්න අම්මයි පොටි ඉන්නවත් මේ අපි යන්නේ කලින් නෝ මේක තමයි අල්ල දවසින් අපි දැන් යන්නේ හෝටන් තැන්න තොටුපොළ කන්දට. ඉතින් තොටුපොළ කන්දට යන පාර තමයි මේ විදිහට නෙළුම් මල් තියෙන්නේ. වැස්සෙන්ද මේ
මගත් අපි ආදී දැන් ගොඩක් අය ඇවිල්ලා තිබුණ මේක බලන්න. ඒ ඉතින් ගොඩක් තැන් වල මේ මල් එහෙම මේ අතු එහෙම කඩලා දාලා තිබුණා. ඉතින් එහෙම කරන්න එපා. මොකද මේ අපේ රටේ සම්පත් ඒක රැක් ගන්නවා නේ. ඉතින් මේ වීඩියෝ එක සම්පූර්ණ නෙළුම් වසන්ත වීඩියෝ කරලා තියෙනවා. ගියපු නැති අයට බලන්න. අපි තොටුපොළ කන්දට යන්නේ. හොඩන් තැන්න ඉඳලා තොටුපොළ කන්දට යන පාර තමයි මේ තියෙන දිගටම. තියෙන පාරක් මාරම ලස්සනයි. වෙනනේ වලට දැක්කම දුම ලස්සනක් තියෙන්නේ. දැන් අපි ආවෙත් අද ඒක බලන්න අපි හිතුවනේ අද අපි හිතන හිටියේ මේ වෙද්දි සමහර විට මේ වසන්ත ඉවර වෙලා ඇති කියලා. ඒ වුණාට මේ අපේ වාසනාවට තාම තියෙනවා අමාවාස්‍යා කිව්වට. අමතක වෙන්නේ නැති ගමන. අම්මා. වැහැලා. වැස්සහින්ද සම්පූර්ණ පාර සවුත් වෙලා තියෙන ලිස්සන හොඳට. කෙලිම ඔෆ් රෝඩ් යන පාරක් වෙලා තියෙන්නේ. ආගෙන යන්න ඉන්නේ ඔෆ් රෝඩ්. ඔෆ් රෝඩ්. රෝ බැලිස්ම. මේකයි. Itu tiga. Iya, Wai. Ya. Ini gimana ya deh? Iya kan tuh dai. Oi dong orang saya gas wali pala kau dah. Hari පළවෙනි වෙඩිමුරය වඩාගෙන යන්න වෙන්නේ. එහෙම වුණා නම් මේ ගමන යන්න. අනිත් ලස්සනයි. මෙරි ලස්සනයි. කොහොම උඩ ගිහලා අරලා අපි එන එක. අපේ ගයිඩ්තුමා තමයි පිටිපස්සෙන් එන්නේ. අපිට පුල් රැකවරණය දීගෙන එන්නේ. අපේ ආරක්ෂාව පිළිබඳ කිසිම දෙයකට බය වෙන්න දෙයක් නැහැ. පිටිපස්සෙන් මෙනවා අපේ දිහා බලාගෙන. ඒ නිසා ඒ කිලෝමීටර් 200 උනත් හොඳටම ඇතිය මේ තියෙන පාරත් එක්ක. Very good. Oh no. Tapi guys itu lagi ya. Oh no. Dan nang, next time gua.
ඕ මය අදේත් ගෑවුණද පෝටන් තැන තියෙන ගොඩක් නෙළුවමල් ලංකාවට ආවෙනික ඒවා. පුලන් සද්දේ මඩවලක් තියෙනවා කකුල් දෙක හොදගෙන යන්න. මේ නෙළුවමල් පිපිලා ඉවරන ගමන් මේ ගස් ටික මැරෙනවලු. ඒ නිසා මව්මරා පිපෙන නෙළුව කියලාත් කියනවා. දැන් ළඟ කුරුල්ලෝ කෑ ගන්න සද්දෙත් ඇහෙනවද? වාව්
වගේ ලයින් එකක් තියෙනවා. පොඩ්ඩක් සරයි. like කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ගිහින් එන්නම්. bye.